ඔයාලව ආදරයෙන් සාදරයෙන් එකතු කරගන්නවා මගේ 2024 ක්‍රිස්මස් vlog එකට. ඉතින් මම ක්‍රිස්මස් vlog එක කොටස් දෙකකට තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්න හිතුවේ. ඉතින් ඊයේ පල්ලි ගිහලා අපේ ගෙදර ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරේ කොහොමද කියලායි මම එක vlog එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ වගේ දෙවෙනි ක්‍රිස්මස් vlog එක මේ තමයි අපේ ක්‍රිස්මස් පාටි vlog එක. ඉතින් අවුරුදු 10ක් අපි ක්‍රිස්මස් එකට පාටි දානවා එක විදිහට පාටි දානවා එක විදිහට මේක සෙලිබ්‍රේට් කරනවා. එක අවුරුද්දක් ගිහලා අනිත් අවුරුද්දේ ක්‍රිස්මස් එකේදී පොඩි හරි ස්පෙෂල් දෙයක් අනිවාර්යෙන්ම තියෙනවාමයි. ඉතින් මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා ටිකක් වෙනස්. බලාගෙන ඉන්න දිගටම මම මේ අවුරුද්දේ කොහොමද ක්‍රිස්මස් සමරන්නේ කියලා අපි වීඩියෝ එකක් එක්කලා එකතු වෙලා. ඒ වගේම තමයි ඉතින් මේක තමයි මම තෝරගත්තු මගේ ක්‍රිස්මස් පාටි අවුට්ෆිට් එක. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට කරන්න පාහිනා. ඊට ටික වෙලාවකට පස්සේ අපි ඔන්න ඔය විදිහට යන්න පිටත් වුණා. අපි මෙදාසරේ නම් ගෙදර නෙමෙයි ක්‍රිස්මස් සමරන්නේ. බලන්නකෝ ඉතින් අපි කොහෙද ගියේ කියලා. අපි අද ආවේ කල්පිටි පාරේ ඉලන්තඩියේ තියෙන උමාෂි කියන ටූරිස්ට් හොටෙල් එකට. ඉතින් මේ හොටෙල් එකේ තමයි මෙදාසරේ අපේ ෆැමිලි ක්‍රිස්මස් පාටි එක ඕගනයිස් කරේ. මේ හොටෙල් එකට යද්දි නම් ඉතින් මම මගේ ජීවිතේ මීට අවුරුදු 10කට 9කට විතර ආපස්සට යනවා. ඉතින් ඔයාලා බලනවා ඇති මම එකපාරටමයි මෙහෙම කිව්වේ කියලා. මේ හොටෙල් එකේ ඕනම අපි අඳුරනවා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳලම ආපු කියපු තැනක් තමයි ඉතින් මේ තියෙන්නේ. අවුරුදු ගානකට පස්සේ මෙතෙන්ට එද්දී ඇත්තටම මම මතක ගොඩාක් එක්කලා තනි වුණා. මේ බීච් එකේ හරි ඉස්සෙල්ලා අපි ඇවිදගෙන ආපු ගසගස් යායෙම මම ගොඩාක් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් කියන්න ඕනේ මම මගේ ජීවිතේ අවුරුදු ගානකට පස්සේ ආසම තැනකට ආවා කියලා අද නම් මට දැනෙනවා. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් තමයි හිටියේ මෙතෙන්ට ඇවිල්ලා vlog එකක් කරලා මගේ YouTube channel එකට මේ වටපිටාව මේ memories එකතු කරගන්න වගේම ඔයාලත් එක්කලා මේ දේවල් බෙදා ගන්න. ඔන්න අපි ඔය විදිහට ඇවිල්ලා අපේ ක්‍රිස්මස් පාටි එක පටන් ගන්න තමයි යන්නේ. බලන්නකෝ මම දැන් කරන වැඩේ. මම දුවගෙන ගිහිල්ලා අපේ පුංචි කෙත්තුවවත් පැත්තකට කරලා එයා ළඟින්ම වාඩි වුණා. ඔයාලා දකින්න ඇති ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකේ මම අල්ලද්දි හිටියා අපේ අම්මයි පුංචි පොඩි දුවයි එක ළඟ ඉඳගෙන. බලන්නකෝ කතාවෙන් ඔන්න ඉතින් අපි පවුඩ කරපු බයිට් වර්ග ටිකක් ආවා. දැන් ළමයි ඔන්න අපි වැඩ පටන් ගත්තා. ඉතින් මායි අපේ පුංචි ඔය විදිහට එක ළඟටම වෙලා ඉඳගෙන. ඔය විදිහට එකක් ඉවර වෙන්න එකක් දිගින් දිගටම බයිට් ටික අපේ ටේබල් වලට ඉතින් ආවා පොලිමට. ඔන්න ඔය මම පෙන්නන බයිට් වර්ග ටික තමයි අපි අද බයිට් විදිහට කෑමට ගන්නේ. මට මතක විදිහට නම් ළමයි අපේ බයිට් වර්ග 5ක් තමයි එදා කෑමට ගත්තේ. දෙකක් එහෙන් ඕඩර් කරා. අපි බයිට් වර්ග 3ක් ගෙදර හදාගෙන ගියා. බයිට් ටිකකුත් කන ගමන් ස්ප්‍රයිට් ටිකකුත් බිබී. ඉතින් මේ අපේ චූටි නාගිගේ මල්ලිගේ ඉතින් අපේ අනිත් නාගිලාගේ මල්ලිලාගේ කෝලම් බල එයාලත් එක්කලා කෝලම් කර ඔන්න ඔය විදිහට මං ඉන්නවා. බලන්නකෝ ඉතින් අපේ තාත්තලා cheers. නෑ සැමන් නවල එකතු වුණාම ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ.
විතරක් ඉතින් බෑනේ නේද? පාටියක් වුණාම සින්දුවක් එහෙම කියලා ඉතින් පොඩි ගතියක් තියෙන්න බෑ. එහෙම හිතලා ඔන්න අපේ කට්ටියත් ටික වෙලාවකට පස්සේ තරගෙට සින්දු කියන්න පටන් ගත්තා. සින්දු කියන්න මුලින්ම පටන් ගත්තා නම් ඉතින් අපේ පුංචිගේ මයික් එක උදුරගෙන අවසානට මමත් සින්දු කිව්වා. බලන්නකෝ ඒවා මම ඔයාලට වෙනම බලන්න දැම්මා බ්ලොග් එක දාන්න කලින්. ඒවත් ඉතින් බලාගෙන මගේ සින්දු ලස්සනයිද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳේ? මම මෙතනදී නම් සින්දු අහන්න දෙන්නේ නැහැ. මොකද සින්දු ඔක්කොම දාන්න ගියොත් බ්ලොග් එක ගොඩාක් දික් වෙනවා. එතකොට මට එඩිට් කරගන්න චුට්ටක් අමාරු වෙන නිසා. ඉතින් මම දැක්කේ මං අර ඉස්සෙල්ලා පෙන්නපු ලස්සන වීව් එක. ඒ තමයි ළමයි නොරිච්චෝලේ කිසිම පාළුවක් නෑ. මොකද අක්ක කෙනෙක් වගේ හැමදේම කියන්න, ජීවිතේ බෙදාගන්න සහ එක ඉතින් ඔය සුකුරුත්තම් වැඩ කරන්නත් අපේ පුංචි වට ඉන්න නිසා. දැනොත් ඉතින් බලන්නකෝ අපි දෙන්නගේ මේ කෝලම්. එයාට ඉතින් තනියම සින්දු කියන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් ඔන්න බැරි ගාතේ යාගේ මයික් එක උදුරගෙන ඔය විදිහට සින්දු කියන්න පටන් ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ අපි ගියා අපේ ලන්ච් එක ගන්න. අද අපේ ලන්ච් එක විදිහට ෆ්‍රයිඩ් රයිස් උයි, චිකන් දෙවලුයි, චිලි පේස්ට් ඇන්ඩ් සෝස් තමයි ඕඩර් කරලා තිබුණේ. බලන්නකෝ ඇත්තටම ළමයි ඒ ලන්ච් එක නම් හරිම රසයි. මං හරිම ආසාවෙන් ගත්ත ලන්ච් එකක්. ඇතුළෙම හිටියෙත් නැහැ. අපි ඊට ටික වෙලාවකට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට ඇතුළට ගියා. අපේ මේ දෙන්නට නම් ඉහිලුමක් නෑ. බලන්නකෝ ලොකු අය ඉතින් පොඩි අයට හපක්. එයාලත් එක්කලා සෙල්ලම් කරේ නෑ ඉතින් මන්නම්. හැබැයි ඔන්න ඔය විදිහට ටිකක් ඇවිදින්න නම් අමතක කරේ නෑ. ඊට පස්සේ ඉතින් මං අර පෙන්නුවා වගේ ගැසට් එකට අයිස්ක්‍රීමුත් කාලා අපි පටන් ගත්තා ඔන්න ඔය විදිහට ඩාන්ස් කරන්න. බලන්නකෝ ඉතින් මම අර ඉස්සෙල්ලා කියපු කතාව බොරුද කියලා. මාගේ අපේ පුංචි අක්කයි නංගි වගේ තමයි කෝලම් කරන්නේ. දැන් අපි මේ හොටෙල් එකෙන් එන්න පිටත් වෙලා එන ගමන් තමයි ඉන්නේ. ඔහොම මම ඉතින් කෙලින්ම කට්ටිය හොටෙල් එකේ ඉඳලා යන ගමන් අපේ ගෙදර ආවා. අපේ ගෙදර ඇවිල්ලා ඔන්න ඔය විදිහට තේ බීලා එහෙම තමයි ගියේ. කේක් බිගාන ඉවර වුණාට පස්සෙම මට මතක් වුණේ ඔයාලට පෙන්නන්න ඕනි කියලා. දැන් ඉතින් ඔන්න මේ කට්ටිය යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ මේ මාමා එහෙනම් අවුරුදු 6කට විතර පස්සේ තමයි අපිත් එක්කලා නත්තල් සමරුවේ. බලන්නකෝ කට්ටියම ඉතින් ඔන්න ඔය විදිහට අපේ ලොකු අම්මටයි ලොකු තාත්තටයි එහෙම වැඳලා තමයි ඉතින් ගෙනාපු තෑගි භෝග එහෙමත් දීලා යන්න පිටත් වෙන්නේ. ඒ පැත්ත විතරක් නෙමෙයි ඔන්න මේ පැත්තෙත් වඳිනවා ඉතින් පොලිමට කට්ටිය ඔන්න එක පෙරට වඳිනවා. අපේ පුංචි බාප්පයි නම් මේ තෑගි දෙන්න ගත්තුවා අරගෙන එන ගමන් තමයි ඉන්නේ ලොකු අම්මටයි ලොකු තාත්තටයි දෙන්න. ඔන්න බලන්නකෝ කට්ටියම ඉතින් එක පෙරට වඳිනවා. ඇත්තටම ළමයි හරිම ආසයි ඉතින් මේ දේවල් මට නම් ආය බලන්න. ඒකයි මම ගොඩක්ම මේ වගේ විශේෂ දවස්වලට කොච්චර අමාරුවෙන් හරි වීඩියෝ කරලා තියාගන්න. දැක්කනේ ඉතින් අපේ නංගි මල්ලි එහෙමත් චූටි වුණාට නිකන් ඉන්නේ නැහැ. එයාලත් ලොකු අය දිහා බලලා ලොකු අය කරන දේවල් බලාගෙන
ඒ විදිහට කරන්න පුරුදු වෙනවා. අපේ පුංචි ලොකු අම්මටයි ලොකු තාත්තටයි Mr. Nicole. අපි යනවා. අනේ බයි කියන්නේ බම්බඩ. Bye. ඒ බබා බබා. Picture දාන්න. පිට එක. Picture දාන්න. හරියට බාප්පා එනවා. කො අයියා කො එන්න බම්බා. බයි